බෞද්ධ ගෙදරක සංඝයා වහන්සේලාට පිදෙන දානමය පින්කමක වීඩියෝවක් අරගෙන එන්න මට හිතුණා. හැම ආගමකම වත්පිළිවෙත් දකින්න ඉගෙන ගන්න අපි කවුරුත් කැමතියි. බෞද්ධයන් වන අපි මේ වගේ පින්කම් බහුලව දකිනවා, මේ වගේ පින්කම් අපි කරනවා. ඒත් වෙනත් ආගම කෙනෙකුට වුණත් මේක දකින්න, දැකලා මොනවා හරි ඉගෙන ගන්න හරි දෙයක් ලැබෙනවා නම් ඒක ලොකු දෙයක් කියලා මට හිතෙනවා. මේ වගේ සංඝයා වහන්සේලාට දානයක් සූදානම් කරන ආකාරය මේ තියෙන්නේ. මළගිය කෙනෙකුට 3 මාසයක් පිරෙන තැනදී දෙන දානයක් තමයි මේ. මුලින්ම සංඝයා වහන්සේලාට පිළියෙල කරපු දන් පිළිවෙලට තියෙනවා. ඒ වගේම ධාතු කරඬුව ප්‍රමුඛ සංඝයා වහන්සේලා වඩම්මවාගෙන නිවසට වඩම්මාගෙන එනවා. පාදෝවණය කරලා සංඝයා වහන්සේලා වඩම්මවන්නේ. බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කරන දානයකදී බුදුන් වහන්සේ වෙනුවෙන් ධාතු කරඬුව අපි නිවසට වඩම්මනවා. මුලින්ම බුද්ධ පූජාව පිළියෙල කරලා බුද්ධ පූජාව පූජා කරනවා. සංඝයා වහන්සේලා ආහාර අනුභව කරනවා. වීඩියෝ එකට ගත කරන්න මම කැමති වුණේ නෑ. අවසානය පිරිකර පූජා කරා. ස්වාමීන් වහන්සේලා පිටත් වෙන්නයි සූදානම.